මේ ක්ලබ් එකක් ගත්තාම සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට්ස් සිදු කරද්දී අපි කරන ප්‍රොජෙක්ට්ස් අපි සමාජයට කරන මෙහෙවර අපි ඒක සමාජගත කරනවා. ඒ සමාජගත කරන්න අපි විවිධාකාර දේවල් භාවිතා කරන එක අපේ Facebook මාධ්‍ය වෙන්න පුළුවන්, YouTube මාධ්‍ය වෙන්න පුළුවන්, TikTok මාධ්‍ය වෙන්න පුළුවන්, WhatsApp මාධ්‍ය වෙන්න පුළුවන්, විවිධාකාර සමාජ මාධ්‍යම භාවිතා කරන සමාජගත කරනවා. හැබැයි තවදුරටත් සමහර ක්ලබ් තියෙනවා ගොඩක් ලොකු වටිනාකමක් තියෙන හොඳ ප්‍රොජෙක්ට්ස් කරනවා. හැබැයි සමාජගත කිරීමේ යම්කිසි දුර්වලතාවයක් තියෙනවා. ඒගොල්ලන් කරන දේවල් සමාජයේ විසින් දැනගෙන නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක ක්ලබ් එකක් කරන දේවල් අපි සරලව අපි කතා කරොත් හොඳ PR එකක් කරන්නේ. අපි කොහොමද මේක සෝෂලයිස් කරන්නේ? සහ අපේ ක්ලබ් එකේ සමාජ මාධ්‍යයන් අපි කොහොමද හොඳට භාවිතා කරන්නේ? මම හිතනවා ඔබට ඒ ගැන හොඳ අවබෝධයක් ඇති කියලා. මොනවද අපිට කරන්න අවබෝධය සහ හොඳ අදහස් තියෙනවා අපේ දිස්ත්‍රික් ප්‍රෙසිඩන්ට්ට. මොකද ඊයර් සයිඩ් එකේ වීඩියෝ දිස්ත්‍රික් එකේ හොඳ PR සයිඩ් එකේ ඉම්ප්‍රූව් කරන ගොඩක් අයිඩියාස් මේවා මුද ගෙනාවු කෙනෙක්. ඉතින් මම ආරාධනා කරනවා අදහස් තියෙනවා නම් මාත් එක්ක එකතු වෙලා ඒක බෙදා ගන්න අපේ මේ ව්‍යාපෘතියේදී. ඇත්තටම ඒ ප්‍රශ්නේ ලොකුවට තියෙනවා. සමහර ක්ලබ්ස් වලින් හොඳ ප්‍රොජෙක්ට්ස් කරනවා, ක්වොලිටි ප්‍රොජෙක්ට්ස් කරනවා. සමාජයේ ලොකු ඉම්පැක්ට් දෙන ප්‍රොජෙක්ට්ස් කරනවා. ඒ දේවල් ෂෙයා කරන්නේ නැහැ. සෝෂල් මීඩියා හරි කොහොමද ඒ දේවල් දන්නේ නැහැ අනිත් අය කරාද කියලා. ඉතින් ඒ ප්‍රශ්නේදී ඒකට එක හේතු තියෙනවා. සමහර විට සමහර හේතු තියෙනවා ඒගොල්ලෝ විසින්ම හිතන ඇති මේ ප්‍රොජෙක්ට් එක අපි අන්තිමට පබ්ලිෂ් කරනවා. ඒ මොකක් හරි හිතන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලගේ ක්ලබ් එකේ ඒක ෆ්ලයි එකක් තුන හරි වීඩියෝ එකක් තුන හරි හදලා ෂෙයා කරගන්න විදිහක් නැති රිසෝසස් වලින් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවකදී අපිට කරන්න පුළුවන් දෙයක් තමයි රිසෝසස් ක්ලබ් එකේ කෙනෙක්ට එක රිසෝස් පර්සන් කෙනෙක් ඉන්නවා. එයාට වර්ක්ෂොප් එකක් හරි පොඩි ප්‍රෝග්‍රෑම් එකක් අරේන්ජ් කරලා අනිත් අයට තේරෙන්න එයාගේ නොලෙජ් එක ෂෙයා කරගෙන එකතු වෙලා ඒ සෝෂල් මීඩියා කන්ටෙන්ට් හදන්න. එහෙම නැත්නම් ක්ලබ් එක ඇතුලේ එක්කෙනෙක්වත් නැත්නම් අපේ ඩිස්ට්‍රික්ට් එකක් ඇතුලේ නැත්නම් මල්ටිපල් එකක් ඇතුලේ අනිවාර්යයෙන්ම PR සයිඩ් එක බලන කොඩිනේටර් කෙනෙක් ඉන්නවා, චීෆ් කොඩිනේටර් කෙනෙක් ඉන්නවා, නැත්නම් අන්කල් කෙනෙක් ඉන්නවා. අපිට ඒකට දවල්වලින් අපේ වර්ක්ෂොප්ස් කරන්න ඕනේ. එහෙමත් නැත්නම් හිම කරන වර්ක්ෂොප්ස් වල සහභාගී කරවන්න පුළුවන්. ඒ හදන කන්ටෙන්ට් වලදී අපිට යාළුවෝ ඇප්‍රීෂিয়েෂන් එකක් දෙන්න පුළුවන්. මොකද ඒක මම පර්සනලි මම තේරෙලා හදපු කෙනෙක් ක්ලයන්ට්ස් ගොඩක් ඉවරදී මට ඇප්‍රීෂিয়েෂන් එක හම්බුණා අපිට අපේ district pass immediate pass district president ගියාවුරුද්දේ recognition එක. මොකද ඒ recognition එක මට හම්බෙන වෙලාවේදී මට හම්බෙච්ච දේ කියලා මොකද ඒක recognize කරනවා මට ගොඩක් ෆ්ලයි කන්ටෙන්ට් එකක් කොහොමද කියලා ඒ මිෂන් කරලා ඒක ලිස්ට් ෆ්ලයි එකක් දෙය කන්ටෙන්ට් එකක් කියලා බලද්දී ඉතින් ඒක ක්ලබ් එකක විදියට අපි recognize කරනවා. හැබැයි සමහර වෙලාවෙදී ඒකේ සමහර තැන්වල නිවුස්ලෙටර් එකකට හම්බෙනවා. PR කන්ටෙන්ට් එකකින් හම්බෙනවා දැකලා තිබ්බාවේ. ඉතින් ඒ ඉනිෂියේටිව් එක ගෙනාවා. ඒ වගේ අපි පුළුවන් අනිත් ඩිස්ට්‍රික්ට් වලදී දෙයක් කරන්න. ඒ වගේම අපිට දැන් අපිට පුළුවන් සෝෂල් මීඩියා දැන් මම දකින දෙයක් තමයි අර ෆන්ඩ්ස් කතාවේදී මේ ප්‍රශ්නේ තියෙනවා. අපිට අපි ෆන්ඩ් එකක් රික්වෙස්ට් කරනවා අපි ස්පොන්සර්ෂිප් එකක් රික්වෙස්ට් කරනවා යාළුවෝ කියලා බලන්න කලින් කරේ මොනවද කියලා. ඒකට අපිට ප්‍රොපෝසල් එක ඔක්කොම දාලා දෙන්න බෑ. ස්පොන්සර්ෂිප් ප්‍රොපෝසල් එකේදී ඉතින් අපිට පුළුවන් ඒ හේතුව නිසා අපේ සෝෂල් මීඩියා ඒගොල්ලෝ ගිහින් බලනවා. ගොඩක් වෙලාවදී මේගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ මේ ස්පොන්සර්ෂිප් එක වටිනවද වටිනවද දෙන්නේ වැඩ කරගෙන ඉතින් අපිට බලන්න අපේ සෝෂල් මීඩියා වලින් ගිහිල්ලා ඒවත් බලන්න කියන්නේ. ඒ වගේම අපේ ක්ලබ් එක ඇතුලේ අපි කරන ඇක්ටිවිටීස් අදුදෙක අපිට කියනවා ඒ වගේ උන්ට අර ෆ්‍රී යූස් කරන ප්ලැට්ෆෝම්ස් තියෙනවා. ඒ දේවල් අපිට අපේ වගේ කරන ඇක්ටිවිටීස් අදුම මාසයකට එකක් නැත්නම් අවුරුද්දකට එකක් හයිලයිට්ස් දෙක කරලා සුරි වීඩියෝ ක්ලිප් එකක් හදලා දාන්න. ඒක අපේ කට්ටිය අපේ ක්ලබ් එකේ සෝෂල් මීඩියා එක්ක ඉන්ෆ්ලුවෙන්ෂන් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම ක්ලබ් එකේ කොහොමද යුනික් ස්ට්‍රක්චර් එකක් තියෙනවා නැෂනල් එකක් යුනික් හැෂ්ටැග් එකක් ඒක විදිහට ලෝගෝස් හරි ඒක මේ මොකක් හරි ස්ට්‍රක්චර් එකකට ඕඩර් එකක් තියෙනවා අපි ඔල්රෙඩි
යූස් කරලා හැබැයි ක්ලබ් එකේ යුනික් එකක් ස්ට්‍රක්චර් එකක් තියෙනවා නම් ඒ වගේ දේවල් through social media engagement එක කරන්න පුළුවන්.